මේ වාර විභාගෙදී ඉංග්‍රීසි වලට ලකුණු 8යි. ෆේල්. මගේ පුතා ඉංග්‍රීසි ෆේල්? අන්පොසිබල්. නෑ. අන්පොසිබල් නෙවෙයි ඉම්පොසිබල්. ඔයාගෙත් ඉංග්‍රීසි දුර්වලයි. උඹ නිසා උඹේ තාත්තත් එක්ක කතන්දර අහනවා. පීච්චන් වෙනවා. අරුෂ බෝම්බටම නරක් වෙලා. ගෙදර යමන්කෝ හවසට. හොඳ පාඩමක් උගන්වන්න. මේ ඔයාගේ පුතා මොකද තේ බාස්කේ ගෙදර යන්නේ? පාඩම් ඉගෙන ගන්න. ටියුෂන්. ඔව්. ටියුෂන් ගියාට ඉතින් මේ ළමයට මොනවත් බෑනේ. ඉතින් උගන්නන කාටවත් මොකවත් බෑ. උට කියලා මොකෝ මේ උපාධි තියනවා කියලා එකක් ඈ. මෙලෝ රහක් නෑ. ළමයා යනවනේ ටීචර් මං කියලා මොනව කරන්නද? මේ ළමයා මහ පුදුම ළමයෙක්නේ. මම මේ ළඟකදී ඇහැව්වා අම්මගේ නම මොකද්ද කියලා. මේ ළමයා අම්මගේ නම දන්නේ නැහෙනේ. ඇත්තටම මොකද්ද ඔයාගේ වයිෆ්ගේ නම? ළමයාගේ අම්මගේ නම. ජමින්ද ළමයාගේ අම්මගේ නම මොකද්ද? ඔයාට ඔයාගේ වයිෆ්ගේ නම මතක නැද්ද? මතකයි. මිස් මං පොඩි බාරයක් වෙලා තියෙනවා මේ මගේ කටින් වයිෆ්ගේ නම කියන්නේ නැහැ කියලා. ජමින්ද පවුලගේ නම උඹම කියන්න. කිංකිණි කංකානන්ගේ කුංචන දේවි. හරි පුදුම නමක් නේ. ඔව්. නම වගේම තමයි කටහඬ. හරිම මිහිරි. රණ්ඩු වෙනකොට ඊටත් වඩා මිහිරි. කනට ඉස්කුරුප්පු වෙනල්ලනවා වගේ. එතකොට දරුවගේ උපන්දිනය කවද්ද? හරිම සුන්දර දවසක් මිස්. ලොකු වැස්සක් වැහලා එක පාරට පටේම මීදුම. චූටි හීතලක් ආවා. අන්න එදයි මාස 9කට පස්සේ තමයි ওই දරුවා හම්බුනේ. අනේ මන් දන්නේ මටත් පිස්සු හැදීගෙන එනවා වගේ. මේ හරි. දැන් එතකොට මේ ළමයා හම්බුනේ මොන ඉස්පිරිතාලේද? හෝම් ඩිලිවරි වෙච්ච දරුවෙක්. හෝම් ඩිලිවරි? ඔව්. අපි ඔන්ලයින් ඕඩර් කළේ. ටීචර්ලා පැත්තේ ළමයෙක් ගෙදර හම්බුණා. ඒකට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? හෝම් ඩිලිවරි? ඉතින් ඒකත් හෝම් ඩිලිවරි මේකත් හෝම් ඩිලිවරි. හැබැයි ඉතින් ඔයාට වඩා ඔයාගේ තේ බාසුන්නේ ඔයාගේ දරුවා ගැන දන්නවනේ. ඔව්. මිනිහගේ කිරි බීලානේ හැදුනේ.